තිබ්බ උදෑසන ගැටළු වල අනුරාධපුර ජනගහනය අනුරාධපුර ජනගහනය 86250යි කියලා තියෙනවා. එතකොට මාතලේ ජනගහනය 38250යි කියලා කියනවා. එතකොට අවුරුද්දකට අනුරාධපුරයේ ජනගහනය අවුරුද්දකට 475ක් අඩු වෙනවා. එතකොට මාතලේ ජනගහනය 325ක් වැඩි වෙනවා අවුරුද්දකට. අපෙන් අහන මේ නගර දෙකේම ජනගහනය සමාන වන්නේ කවදාද කියලා. ඉතින් මේක එකින් එකට ලියලා එහෙම ගන්න බෑ. ඉතින් මේ ගාන අපි බලනවා ඉස්සරහම නගර දෙක අතර ජනගහනය වෙනස කීයද කියලා අපි බලනවා. මෙතන 0යි 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 යහත මෙයා 16 වෙනවා. නගර දෙකේ ජනගහනය අතර වෙනස අපිට එනවා 48000ක වෙනසක් තියෙනවා. එතකොට අවුරුද්දකට වැඩි කෙනාගෙන් අඩු වෙනවා. අඩු කෙනාගෙන් වැඩි වෙනවා. එතකොට මෙතන මේ දෙන්නම මේ ජනගහනය සමාන කිරීමට උදව්වක් තමයි වෙන්නේ. වැඩි එක්කෙනාගේ අගේ වැඩිවීමක් වෙනකොට මේකෙන් අඩු වෙනවා. සහ වැඩි එක්කෙනාගේ එක අඩු වෙනකොට ඒ අඩු වෙන්නේත් මේකෙන්. මෙයාගෙන් වැඩි වෙන්නේත් මේකෙන්. ඒ නිසා අපි මේ දෙක එකතු කරනවා. එතකොට 10යි එක දැම්ම එකයි අවුරුද්දකට ජනගහනයේ වෙනස 800කින් අඩු වෙනවා. 800කින් අඩු වෙන්නේ මාතලේ ජනගහනය 325ක් වැඩි වෙනවා. සහ අනුරාධපුරේ 475ක් අඩු වෙන නිසා. ඒකට අවුරුද්දකට මේ 48000ක තියෙන වෙනසෙන් 800 බැගින් අඩු වෙනවා. ඉතින් අපි ඒ නිසා 48000 800න් බෙදමු. අපි දන්නවා මේ බිඳුවට මේ බිඳුව කපලා අරන් පින්න පුළුවන්. 4ට 48 අපි දන්නවා 8 ඒවා 6යි මේ බිඳුව අපිට උඩට ගේන්න පුළුවන්. උතර මේ ජනගහනය සමාන වෙනවා අවුරුදු 60ක් යන්න ඕන මේ වෙනස සමාන වෙන්න. දෙවෙනි ගානේ කියනවා රුවන් නිමල් කමල් කියන රුවන් අමල් නිමල් කියන පුද්ගලයන් තුන්දෙනා අතර කිසියම් මුදලක් බෙදාගෙන තියෙනවා. මුදල කීයද කියලා අපිට කියලා නැහැ. එතකොට අපි පුද්ගල ලියුවොත් රුවන් අමල් සහ නිමල්. ඊට පස්සේ අපිට කියනවා රුවන්ට සම්පූර්ණ මුදලෙන් 4න් එකක්. දැන් මෙයාට හම්බලා තියෙනවා 4න් එකක්. අමල්ට දීලා තියෙනවා මේ මුදලෙන්ම 6න් එකක්. දත අපිට නිමල්ට හම්බුන මුදල දීලා තියෙනවා යාර 420. මේක භාගයක් විදිහට මෙයා කීයද කියලා අපි දන්නේ. අපි බලනවා දැන් මේ දෙක මෙතන 4 මෙතන 6 කොහොම මේ පංගුව අසමානයි. අපි සමාන කරගමු. සමාන කරගන්න අපි කරගන්න ඕනේ දැන් 6යි 4යි පොදු ගුණාකාරය අපි බලනවා. කියන්නේ 6 මුල් සහ 4න් දෙකෙන්ම බෙදෙන සංඛ්‍යාව. කියන්නේ 4 ඊළඟ ගුණාකාරය 8 12. 12යිදී මේ දෙන්නම බෙදෙනවා. 12යිදී අපිට මේ දෙන්නම බෙදන්න පුළුවන්. 12 හදා ගන්න නම්. ඒකට මෙයා 12 හදන්න නම් මෙයා ගුණ කරන්න ඕනේ 3ෙන්. මෙයා 3ෙන්. එතකොට 12 හදන්න නම් මෙයා ගුණ කරන්න ඕනේ 2ෙන්. මෙයා 2ෙන්. අපි ගුණ කරගත්තොත් මෙයාව එතකොට 12 උඩ එකත් ගුණ කරොත් 3 වෙනවා. 4ෙන් 3 12න් 3 12න් 3 කියන්නේ ඉතින් 4ෙන් එකම තමයි. කාලක් තමයි ඒ තියෙන්නේ. එතකොට මෙයා 12ට ගන්න පුළුවන් 12න් 2. 6න් 1යි 12න් 2යි කියන්නේ ඒත් සමානයි. අපිට මේ දෙක එකතු කරොත් මේ දෙකේ එකතු වෙනවා 12න්
5ක්. භාග එකතු කරද්දී අපි දන්නවා මේ යට කොටස් එකතු වෙන්නේ මේක භාග එකතු කරගන්න ඕනේ තමයි මේක සමාන කරගත්තේ. මේ යට කොටස් එකතු වෙන්නේ උඩ දෙක එකතු වෙනවා. ඒතකොට 12න් 7ක් තියෙනවා. එතකොට 12 වෙන්න නම් තව 12න් මෙතන මේ දෙක එකතුව 5යි 12 වෙන්න නම් 12න් 7ක අඩුවක් තියෙනවා. ඒ 12න් 7 හම්බුනේ මෙන්න මෙයා ළඟ තියෙන මුදල තමයි සමාන වෙන්නේ. මේ දෙන්නගේ ගාන හරි 12න් 5යි. ඒතර ඉතුරු 12න් 7 තියෙන්නේ නිමල් ගාව. එහෙනම් 12න් 7 සමාන වෙනවා මේ 420ට. ඉතින් අපිට පුළුවන් උතෝට 420 7න් බෙදන්න. එතකොට 7න් බෙදුවොත් එක කෑල්ලක වටිනාකම වෙනවා රුපියල් 60ක්. රුපියල් 60ක් වෙන එක මුදල එක කොටසක 12න් 7ක් තියෙන්නේ නිමල් ළඟ නිසා. අපෙන් අහලා තියෙන්නේ බෙදා දුන් මුදල. ඒ බෙදා දුන් මුදල කියන්නේ කොටස් 12. නිසා 12 ගුණ කරන්න ඕනේ 60න් බිංදුව දාගන්න පුළුවන් අවසාන එක බිංදුව නිසා 6න් ගුණ කරනවා 12න් 2 දැම්ම එකක් ඉතුරු 6යි 1යි 7යි රුපියල් 720ක මුදලක් බෙදා දීලා තියෙනවා. මෙතන මේ වැදගත්ම කොටස මේ භාග සමාන කිරීම. දැන් මේ 4න් 3 4න් 1 සහ 6න් 1 අපි කොහොමද සමාන කරගත්තේ? යට කොටස් දෙක සමාන වෙන්න ඕන. 12න් තමයි මෙයා බෙදෙන ආසන්න විදිහටම සමාන වෙන්නේ. දැන් මෙයා 12 කරගන්න මෙයා 3න් ගුණ කරනවා. මෙයා 3න් මෙයා 2න් මෙයා 2 උතර අපි දෙනවා 12න් 3. ඒ කියන්නේ කාලම තමයි. ඒක 12න් 2. මේ දෙක එකතු කරනවා. එකතු කරාන් පස්සේ අපිට යට භාග එකතු කරද්දී යට කොටස් එකතු වෙන්නේ නැහැ. භාග සමාන නිසා. සමාන ඉන්නේ මේවා. එතකොට 12යි. උඩ කොටස් දෙක එකතු වුණාම 12න් 5 වෙනවා. එතකොට 12න් 12 වෙන්න නම් තව 12න් 7ක් අඩුයි. එහෙනම් ඒ 7 තියෙන්නේ නිමල් ළඟ. එතකොට නිමල්ට මුදල විතරයි 420 කියලා. 420 භාගයක් විදිහට ලියුවොත් මෙයාට සම්පූර්ණ මුදලෙන් 12න් 7ක් හම්බෙලා තියෙනවා. මෙයා 7න් බෙදුවොත් එක කොටසක ගාන ආව 60යි. සම්පූර්ණ මුදල කියන්නේ කෑලි 12ක්. 12 60න් ගුණ කරා උත්තරය 720යි. හරි. තුන්වෙනි ගානේ තියෙනවා පාසලෙහි සිට මන්සන්දිය දෙසට එන අයෙකුට තමා ඉදිරියේ මෙම හෝරු වලින් දැක්ක ඇතිට පාසලේ ඉඳන් තමයි මේ හැමෝම එන්නේ. එතකොට අපි බලන්න ඕනේ පාසල. දැන් මේක අපිට හම්බෙච්ච ප්‍රශ්නයක්. අපෙන් අහනවා රෝහලේ සිට මන්සන්දිය දෙසට එන අයෙකුට පේන විදිය. රෝහල. මෙන්න මෙතන තමයි වැදගත්. එතකොට මේ හැම එකම යට තියෙන්නේ රෝහල. රෝහලේ ඉඳන් එනකොට විදිය තමයි පෙන්නලා තියෙන්නේ. අපි බලනවා රෝහලට ඉදිරියෙන් තියෙන්නේ මොකක්ද? රෝහලට ඉදිරියෙන් තියෙනවා පොලිසිය. එතකොට පළවෙනි උත්තරේ ඉදිරියෙන් පොලිසිය තියෙනවා. දෙවෙනි උත්තරෙත් හරි. තුන්වෙනි උත්තරේ තියෙන්නේ නගරය. එතකොට තුන්වෙනි උත්තරේ වැරදි. ওই විභාගයට ආපු ප්‍රශ්නයක්. අපි බලනවා රෝහලේ දකුණු පැත්තෙන්. රෝහලේ ඉඳන් එනකොට දකුණු පැත්තෙන් තියෙන නගරය. එතකොට බලන්න දැන් උත්තරවල දකුණු පැත්තේ මේකේ නගරය තියෙනවා. මෙතන උත්තරවල දකුණු පැත්තේ තියෙන පාසල. ඒත් මේ අතරදී නිවැරදි පිළිතුර එන්නේ පළවෙනි පිළිතුර. ප්‍රශ්න තියෙන්නේ මෝටර රථ තරංගික එක පෙළට මෝටර රථ 60ක් ධාවනය කරනවා කියලා තියෙනවා. මෝටර රථ 60ක් ධාවනය වෙනවා. කහපාට මෝටර රථයේ මුල සිට 36. අපි මේක අඩු කරලා අපි අහන්නේ අග සිට කීයද කියලා. අඩු කරොත් වෙන උත්තරේට එකක් එකතු කරනවා අග. දැන් යා 25 වෙනිය.